Hello everyone. කොහොමද ඉතින් අදත් මම කතා කරන්න යන්නේ active voice passive voice වල part 2. මම හිතන්නේ කලින් වීඩියෝ එකේ අපි part 1 කතා කරා. ඒක නිසා ඔයගොල්ලෝ දැන් මේ වීඩියෝ එක බලන්න කලින් අනිවාර්යෙන් part 1 බැලුවේ නැත්නම් part 1 එක බලන්න. මම ඒකයි කිව්වේ අර subscribe මගේ channel එක subscribe කරලා තියාගන්න. මගේ කියන්නේ ඇත්තටම මේකේ English lessons යන්නේ මේ ඕගොල්ලන්ගේ channel එක ඕගොල්ලෝ මේක subscribe කරලා මතක ඇතුව bell icon එක click කරලා තියාගන්න. එතකොට පුතේ මේ පාඩම් ටික series එකක් හැටියට ඕගොල්ලන්ගේ phone එකට එනවා. එතකොට අර මේ class එකකට ගියා course එකක් කළා වගේ තමයි අදිගටම follow කරගන්න පුළුවන්. right එහෙනම් අපි වැඩි කතා කරන්නේ නැතුව අපි බලමු මේ active passive voice වල දෙවෙනි කොටසේ මොනවද අන්තර්ගත වෙලා තියෙන්නේ කොහොමද අපි ඒකට ලේසියෙන්ම මුහුණ දෙන්නේ මම කෙටි ක්‍රම වලින්ම කියලා දෙන්නම් මොකද්ද වෙන්න ඕනි කියලා. මේ එහෙනම් අපි පටන් ගමු. right හරි මං හිතන්නේ පොතක් පෑනක් ළඟ ඇතිනේ නේද හරි මම මේක එක්සැම්පල් එකකින්ම කියලා දෙන්නම් right and passive voice වල දැන් මේ බලන්න පළවෙනි වාක්‍යය they are playing cricket මං එදා ඔයගොල්ලන්ට කිව්වා යම්කිසි ඇක්ටිව් වාක්‍යයක් පැසිව් කරන්න යනකොට මුලින්ම කරන්න ඕනි ක්‍රියාපදේ හොයාගන්න ක්‍රියාපදේ යටින් ඉරක් ඇඳගන්න. ඕකනේ පළවෙනියටම කිව්වේ මං. ඔන්න කරගත්තා. හොයාගත්තා. මේක පුරුදු වෙනකන් විතරයි හොඳේ. මේක නීතියක් නෙමෙයි. ඊළඟට මේ ක්‍රියාපදෙන් අහන්න දැන් ප්ලේයින් කරනවා මොනවද ප්ලේයින් කරන්නේ? ක්‍රිකට්. ඔන්න ඒක හයිලයිට් කරගත්තා. දැන් මේ ක්‍රිකට් කියන එක තමයි අර ලැබිච්ච උත්තරේ තමයි මෙතෙන්ට අපි ලියන්නේ. එතකොට බලන්න මං කිව්වා අනිවාර්යෙන් මේක ලියපු ගමන් helping verb එකක් තියෙන්න ඕනි. මං helping verb එක තියෙන්න ඕනි හේතුවත් ඇයි කියන එක මම කලින් වීඩියෝ එකෙන් කතා කළා. එතකොට මෙතන helping verb එකක් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද helping verb එකක් මෙතන තියෙනවා. මේ බලන්න. verb එකට කලින් තියෙන වචනේ helping verb එකක්. ඕක නැත්තම් හොයාගන්න පුළුවන් කර්තෘ ක්‍රියාපදයක් අතරමැද තියෙන වචනය helping verb. දැන් ආ තියනවා කියලා කියන්නේ ආවල පවුලේ කට්ටිය. කවුද ආවල පවුලේ කට්ටිය? ඈමිසා. එතකොට ඈමිසා තුනෙන් එකක් ගන්න පුළුවන්. ක්‍රිකට් කියන්නේ එකක් නිසා අපි අරගන්නවා is. ඊට පස්සේ අපි පැසිව් කරන්න යනකොට මම මේ සරලවම කියලා දෙන්නේ. හොඳේ ඒ කියන්නේ අර මේක අර ගැඹුරින් එක්ස්ප්ලেইন කරන්න ගියොත් එහෙම ඕගලන්ට මේක පැටලෙනවා. මේ සරලව මතක තියාගන්නකෝ. දැන් මේ වාක්‍යයේ රටාවක් තියෙනවානේ. අපි පැසිව් කරද්දී අපිට මේ රටාව වෙනස් කරන්න බෑ. හේතුව දැන් මෙතන helping verb එකක් තියෙනවා ආ. ඒ කියන්නේ අපිත් ඇම්මීසා වලින් එකක් දාන්න ඕනි. ක්‍රියාපදේ වෙනසක් කරලා තිනවා මේ බලන්න. ing දාලා තිනවා. අපිත් අපේ වාක්‍යයට ing දාන්න ඕනි. හැබැයි අපිට කවදාවත් ලියන්න බෑනේ මෙහෙම playing ඊළඟට passive voice වල නීතියක් තියෙනවා අනිවාර්යෙන් ක්‍රියාපදේ කොහොමද කරන්න ඕනි? තුන්වෙනි පේලියෙන් තියන්න ඕනි. ඒ කියන්නේ past participle කරන්න ඕනි. played. ඔහොම ලියන සිරිතක් නැහැනේ. ඒක නිසා මෙන්න මේ ing එක අපේ වාක්‍යයේ තියෙන්න ඕනි. තියෙන්නත් ඕනි ක්‍රියාපදය past participle කරන්නත් ඕනි. ඒක නිසා අපි මෙතෙන්ට be verb එක පොදුවේ අරගන්නවා. එහෙනම් මොකක්ද අපි දාන්නේ? being. ඇයි මේ being එක දැම්මේ? මොකක්ද හේතුව? මෙන්න මේ ක්‍රියාපදේ ing තිබුණා. ඒක ing කරගන්න ඕන නිසා අපිත් being කියන එක දැම්මා. දාලා ක්‍රියාපදේ past participle කරනවා played. ක්‍රියාපදේ ලියපු ගමන් by කවුද මෙහෙම කළේ? they නම් අගට එනකොට them. ඔච්චරයි බාන කොච්චර ලේසියිද කියලා. right? හරි. එහෙනම් බලමුකෝ දෙවෙනි එක. He was listening songs. listening කරනවා. මොනවද listening කරන්නේ? මොනවද listening කරන්නේ? songs. එහෙනම් songs කියන එක මුලට ලිව්වා. songs. හරි. දැන් බලන්න helping verb එකක් තියෙනවද කියලා. ඔව් මේ තියෙන්නේ was. was තියෙනවා නම් එයාගේ පවුලේ ගන්න පුළුවන් මොනවද? was හරි were හරි. හැබැයි songs කියන්නේ ගොඩක් නිසා were. දැන් එකක් තිබුණා නම් was. ඒව එහෙමම දානවා. බලන්න ක්‍රියාපදයේ වෙනසක් කරලා තියෙනවා ing. අපිත් දානවා ing කොහොමද? being. කරලා ඊළඟට ක්‍රියාපදේ දානවා past participle කරලා listen එක මක් වෙනවද? listen වෙනවා. සාමාන්‍යයෙන් ed තියෙනවා තුන්වෙනි පේලියත් edම තමයි. ක්‍රියාපදේ දාපු ගමන් by කියන එක දාන්න ඕනි. දාලා කවුද? කර්තෘ. he නම් අකට එනකොට මොකද්ද? him. right. third one. බලන්න තුන්වෙනි එක.
තුන්වෙනි එකේ තියෙන්නේ I have completed my note. මොකද්ද කලින් විදිහම තමයි මුල ස්ටෙප් ටික කරන්න පුළුවන් නේ. completed. මොනවද completed කළේ? my note. එහෙනම් my note කියන එක මොකද්ද කරන්නේ? අපි මුලට ලිව්වා. my note. helping verb එකක් තියෙනවද? ඔව්. I තියෙනවා, completed තියෙනවා. මේ දෙක මැද මතන වචනේ මොකද්ද? have. have තියෙනවා නම් එයාගේ පවුලේ කට්ටිය. කවුද? have, has. එතකොට my note කියන්නේ එකක්. එකක් නිසා මොකද්ද? has. හැබැයි මේ වාක්‍ය මොන જાතිය වාක්‍යයක්ද? present perfect එකක්. මේ බලන්න have has කියන්නේ present. completed වෙලා සම්පූර්ණ වෙලා මේක perfect. එහෙනම් අපිත් මේක perfect කරන්න ඕනි. perfect කරන්න ඕන නිසා අපි අරගන්නවා BEEN been. දැන් අතන ing අරගත්තා. ing තිබුණු හින්දා හැබැයි මෙතන been අරගන්නේ have has තියෙන හින්දා. එහෙම කෙටියෙන් මතක තියාගන්නකෝ. have has තිබුණොත් අපි අරගන්නේ been. been අරගෙන මෙන්න මේ complete කියන එකේ තුන්වෙනි පේලිය. සාමාන්‍යයෙන් මං කිව්වා ed තියෙනවා නම් අනිවාර්යෙන් edම තමයි එන්නේ ed ඊළඟට by I නම් මොකද වෙන්නේ? me. I නම් me. ඔච්චරයිනේ. බලන්න කොච්චර සරලයිද කියලා. ඊට පස්සේ බලන්න we have collected money for trip. බලන්න collected. මොනවද collected කළේ? money. ඒ ආපු උත්තරේ විතරයි. ඔය එතනින් එහාට තියෙන දේවල් ලියන්න යන්නේ නැහැ. අපි ලිව්වා money කියලා. helping verb එකක් තියෙනවා have. ගන්නව have හරි has හරි. money කියන්නේ එකක් ගණන් කරන්න බෑනේ. ඒකත් මම වීඩියෝ එකක කතා කරලා තියෙනවා. ඒකත් බලන්න. right? එතකොට එකක් නිසා has. එතකොට මේකත් මං කිව්වා have has තියෙනවා නම් අනිවාර්යෙන් අරගන්න කියලා. been. එතකොට collected එකේ තුන්වෙනි පේලියත් ඒකමයි ed තියෙනවා. ඊළඟට by v නම් මොකද වෙන්නේ? as. ඊට අමතරව මේ වාක්‍ය අන්තිමට ඉතුරු වුණා. ඒ ඉතුරු වෙච්ච ටික අපි අන්තිමටම දාන්න for trip. right? මේ වගේ. ඊළඟට number 5 පස්වෙනි එක she had invited them. invited කාටද? them. ඒගොල්ලන්ට. for function. එහෙනම් them කියන them නේ. them එක මුලට එනකොට they. had තියෙනවා. had එකේ පවුලේ කට්ටිය කවුරුවත් නැහැනේ. hadමයි. වෙනස් වෙන්නේ අතීතයක්නේ. එහෙනම් ඒක එක්කෙනෙක් වුණත් ගොඩක් වුණත් ඒ විදිහටම අරගන්න. had. ඊට පස්සේ මේකත් past perfect. කොහොම හරි මං කිව්වා have හරි has හරි had හරි තිබුණොත් මොකද්ද ගන්නෙ? been අරගත්තා. ක්‍රියාපදය past participle කළා invited. ඊළඟට by her ඉතුරුනා මොනවද? for function. හරි. එහෙනම් මං හිතන්නේ මේ ටික තේරුණා. තේරුණේ නැත්නම් නැවත වතාවක් මේ ටික බලන්න. ඒ ටික බලලා අපි ටෙස්ට් එකක් කරමු. දැන් වීඩියෝ එක පෙර පරිදිම පෝස්ට් කරන්න පොඩ්ඩක් නවත්තලා තියාගන්න. නවත්තලා තියාගෙන ටෙස්ට් එක ලියා ගන්න. ටෙස්ට් එක ලියලා ඊට පස්සේ ඔයා ලියපු උත්තර ටික හරිද කියලා නැවත වතාවක් වීඩියෝ එක ඔන් කරලා ප්ලේ කරලා බලමු. රයිට්? හරි නේද? සබස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න පුතේ. ඕගොල්ලන්ට මේ වගේ ගොඩාක් වීඩියෝස් එනවා. එතකොට ඒක නිසා ඒ දේ කරන්න. යාළුවන්ටත් මේ ගැන කියන්න. ඒගොල්ලන්ටත් ෂෙයා කරන්න. මොකද ඉගෙන ගන්න එක ඒවා හංගලා හැංගිලා කරන්න ඕන දේවල් නෙමෙයි. අපි එච්චර ආත්මාර්ථකාමී වෙන්න හොඳ නැහැ. රයිට්? අනිත් අයට උදව් කරන්න තමන්ට මේ අධ්‍යාපනය අනිවාර්යෙන් පිහිටයි. මම මේ අත්දැකීමෙන් කියන්නේ. රයිට්? ඒක නිසා අපි එහෙම ආත්මාර්ථකාමී වෙන්න ඕනේ. කාට හරි දෙයක් කියලා දුන්නා කියලා මේ අපේ මොනවාක්වත් නැති වෙන්නේ අපිට ලැබෙනව හැරෙන්න. රයිට්? ඒක නිසා ඒක හොඳට හිතා ගන්න. හරි. එහෙනම් අපි උත්තර ටික සාකච්ඡා කරමු. මේකේ තියෙනවා write in passive voice. මේක ලියා ගන්න පුතේ. හොඳයි. මේ ටික ලියා ගන්න. ලියාගෙන අපි මම සම්පූර්ණ ස්ක්‍රීන් එක දෙන්නම්. මේ ටික ලියා ගන්න. ලියාගෙන ඉවර වෙලා අපි answers ටික සාකච්ඡා කරමු. right? Write in passive voice. I am doing my homework. Second one, he is driving his car fast. She was feeding a bunch of ducks. හතරවෙනි එක, you have faced the final exam last year. Last one, the officer had called a meeting for staff. හරි. එහෙනම් වීඩියෝ එක පොඩ්ඩක් නවත්තන්න. නවත්තලා
මේ ටික ලියාගෙන උත්තර ටිකත් ලියලා ආයි ප්ලේ කරලා බලමු උත්තර ටික කොහොමද කියලා. හරි. එහෙනම් අපි ආන්සර්ස් ටික චෙක් කරමු. හරි. බලන්න. first one. පළවෙනි එක I am doing my homework. doing කරනවා. මොනවද doing කරන්නේ? my homework. my homework. උත්තර ටික බලා ගන්න. helping verb එකක් තියෙනවා am. අපිට ගන්න පුළුවන් am නිසා. my homework කියන්නේ එකක් නිසා is. ක්‍රියාපදයේ අගට ing. ඒක නිසා අපිත් ing being. ඊළඟට do කියන එකේ තුන්වෙනි පේලිය do did අනිත් එක done. ඊළඟට cut through by I නම් මොකක්ද දෙන්නේ? me. ඔච්චරයි. my homework is being done by me. right. ඊළඟට බලමු දෙවෙනි එක. he is driving. driving කරනවා. මොකද්ද driving කරන්නේ? his car ඔහුගේ කාර් එක. එහෙනම් ඒක ගත්තා මුලට. helping verb එකක් තියෙනවා is. හැබැයි his car කියන්නේ ඔහුගේ කාර් එකනේ. ඒකත් ඉතින් එකක්නේ. ඒක නිසා කොහොමත් is. ක්‍රියාපදයේ ing තියෙන නිසා being. දැන් drive කියන එකේ past participle එක drive, drew අනිත් එක driven. ඔන්න ඔය ටික නම් අනිවාර්යෙන් පාඩම් කරන්න ඕනි. මම ලිස්ට් එකක් දාලා තියන්නම්. ඊ නැතත් පුතේ ඔය ඉන්ටර්නෙට් එකේ තියෙනවා ගන්න පුළුවන්. right? ඒක මේ ඕගොල්ලෝ දාන්නකෝ මේ මෙහෙම මේ present past past participle verbs කියලා. එතකොට ලිස්ට් එක එනවා. හොඳයි ඒකෙන් පාඩම් කරගන්න පුළුවන්. by him ඉතුරුනා මොකද්ද? fast. right. ඊළඟට තුන්වෙනි එක බලන්න. she was feeding a bunch of ducks. feeding මොනවද feeding කරන්නේ? ඔන්න මෙතන වරදින්න පුළුවන්. මේ off එක තියෙනව නේද? හොඳට මතක තියාගන්න off එක කියන්නේ ඉංග්‍රීසි වල එකතු කිරීමේ ලකුණ වගේම තමයි. එහෙනම් මේ දෙපැත්තම ගන්නවා. මොකක්ද ඒ කියන්නේ? a bunch of ducks. ඔන්න තව එකක්. මේ ගැනත් මම කතා කරලා තියෙනවා වීඩියෝ එක එකත් බලන්න. දැන් මෙතන තියෙන was නේ helping verb එක තියෙනවනේ. හැබැයි මෙතන දාන්නේ were කියලා. ගොඩක් අය කරන හේතුව ඇයි? මෙතන ducksලා ගොඩක්නේ. නෑ එහෙම එකක් නෑ. මං කලිනුත් කිව්වා off එකෙන් එකතු වෙලා තියෙනවා නම් බලන්න මුල. තාරාව ගොඩක් ඉන්නවා තමා. හැබැයි තාරාව ගොඩක් හිටියට තාරාව කණ්ඩායම් කීයයිද? එක ගෝල්ලයි තියෙන්නේ. ඒක නිසා මෙතෙන්ටත් එන්නේ මොකද්ද? wasමයි. was ඊළඟට ing තියෙන නිසා being ඊළඟට feed කියන එකේ තුන්වෙනි පේලිය fed ඊළඟට by she නෙමේ අකට එනකොට her. right. fourth one you have faced මුණ දීලා තියෙනවා. මොකටද? the final exam. the final exam. එහෙනම් ඒක ගත්තා මුලට the final exam. ඊට පස්සේ have තියෙනවා. have තියෙනවා නම් have හරි has හරි. හැබැයි final exam කියන්නේ එකක් නිසා has. මං කිව්වා have has had තිබුණොත් ගන්න කියලා. been been ඊළඟට faced ed තියෙන ඒවා past participle එකත් edමයි faced by you මේක ඉතුරුනා last year full stop. right. and the last one the officer had called a meeting for staff. called මොකටද called කළේ? a meeting එකකට. a meeting. එහෙනම් ඒක ගත්තා මුලට. a meeting ඊළඟට helping verb එක තියෙනවා had. එයාගේ පවුලේ කට්ටිය නෑ hadමයි. කොහොම වුණත් have තිබුණත් has තිබුණත් had තිබුණත් අනිවාර්යෙන් been call කියන එකේ තුන්වෙනි පේලිය called by the officer. ඒවා අර වගේ වෙනස් වෙන්නේ නැහැ නම් තියෙන ඒවා. ඊට පස්සේ අන්තිමට ඉතුරු වුණා for staff. right. හරි නේද? හරි. මං හිතන්නේ තියරි එක නම් පැහැදිලි වෙන්නේ නැති. ඔයගලන්ට ගැටලුවක් තියෙනවා නම් තියෙන්න ඕනේ ඔය මේ verb ටික කොහොමද දාගන්නේ කියලා. ඒක පුතේ ඔයගොල්ලෝ ඉන්ටර්නෙට් එකේ Google එකේ search කරන්න. මෙන්න මෙහෙම present past participle verbs කියලා. right. මේ විදිහට search කරන්න. මේ එතකොට මේක ඕගලන්ට හොයාගන්න පුළුවන් present ඔය කියන්නේ වර්තමාන කාල past අනිත් එක තමයි මේ එකක් මේ past අනිත් එක past participle
verbs කියලා සර්ච් කරන්න. එතකොට මේ ලිස්ට් එකක් එනවා. ඒකෙන් පාඩම් කරගන්න පුළුවන්. හොඳයි පුතේ එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙමු. ඒකත් පැසිව් වොයිස් එකක්මයි. ඒකෙත් අපි බලමු කොහොමද එක්සෑම් වලට මොන වගේ ප්‍රශ්න දෙන්නේ. දැන් ඒවා කතා කරන්නත් ඕනිනේ. ඊට පස්සේ කොහොමද ඒ වගේ දේවල් අපි ලේසියෙන්ම කරන්න කියලා. දැන් මේ වගේ දෙයක් නම් ගැටලුවක් වෙන්නේ නැහැ. ඡේදයක් ආවොත්නේ ප්‍රශ්නයක් වෙන්නේ. අපි ඒ ටික ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු. ඒක නිසා subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. මම වීඩියෝ එක ළඟදීම upload කරනවා. එතකොට බලා ගන්න පුළුවන්. එහෙනම් ගිහින් එන්නම්. See you. Goodbye.